ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව රුපියල් 20 කෝටි 44 ලක්ෂ 27992ක වියදමින් ඉදිකිරුණු තනමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නව ගොඩනැගිල්ල අද නවීන පහසුකම් යටතේ සේවා සැපීම වෙනුවෙන් ඉදිකර ජනතා අයිතියට පත් කර තිබෙනවා. තනමල්විල ප්‍රදේශයේ පවුල් 10339කට මෙමගින් සෙත සැලසෙනවා. මේ අතර ඌව පළාත තුළ ස්ථාපිත කරනු ලබන නව පිරිපහදු ජලපෙන්න පද්ධති ස්ථාපිත කිරීමට අදාළව තනමල්විල කොට්ටාසයේද නව පිරිපහදු ජලපෙන්න පද්ධති ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. මෙම ප්‍රදේශය තුළ වකුගඩු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් පිරිසුදු පානීය ජලය සැපීමේ අරමුණෙනුයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැගෙන්නේ. එක් පිරිපහදුවක් වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 25ක්. එනු ප්‍රදේශය පුරා එම නව පිරිපහදු නවයක් ඉදිකිරීමටයි සැලසුම් කර ඇත්තේ. මේ ස්ථානයේ ෆිල්ටරයක් සවිත් කරලා ඒ හවත් පිරවපු ජලය මහජන මොන බිමලක දියක් මොකද ආරෝග්‍ය පරමාලාභා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. නිසා නිරෝගීකම තමයි අපිට තියෙන උසස්ම ප්‍රතිලාභය. ඒ සඳහා තමයි මේ දේ සිද්ධ කරනකොට බොහෝ දෙනෙකුට හිතසුව පිණිස යහපත මේ පවතින දෙයක් මේ ව්‍යාපෘතිය. ඒ කියන්නේ මම බොහෝ සතුටක් වෙනවා. ඒ වගේ හොඳ පුණ්‍ය කටුවක් වශයෙන් මට ඒක මතක් කරන්න පුළුවන්කමක්. නිකව ග්‍රාමීය වශයෙන් පවුල් 385ක් ජීවත් වෙනවා. අපේ වසමේ වකුගඩු රෝගී වැළැක්වීම සඳහා මේ ෆිල්ටර් දෙකක් ඉදි කරලා තියෙනවා. මේ අනුව පවුල් 260කට පමණ ආවරණයක් සිද්ධ වෙනවා මේ ෆිල්ටර් දෙකෙන් නිකව ග්‍රාමීය වශයෙන් පමණක්. ඒ වගේම තමයි මේ මාර්ගය භාවිතා කරන අයටත් මේකේ ජලය ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. රජයටත් දේශපාලන අධිකාරියටත් වගේම ඌව පළාත් සභාව ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සියලුම රජ නිලධාරීන්ටත් බෙහෙම ස්තුතිවන්ත වෙනවා මේ කරන සත්කාර්ය සම්බන්ධයෙන්. මේ ෆිල්ටර් අත්‍යවශ්‍යම ප්‍රදේශ තමයි මේ. ඒ වෙනුවෙන් රජයේ මැදිහත් වෙලා මේ ප්‍රදේශයටත් ෆිල්ටර් දෙකක් ලබා දීලා තිබුණා. ස්තුතිවන්ත වෙනවා මේ වෙනුවෙන්. දෙට්වා සුළුකනාටුව හේතුවෙන් තනමල්විල ප්‍රදේශයේ බලපෑමට පත් පවුල් සංඛ්‍යාව 38ක්. ඉන් නිවාස සඳහා හානි සිදු වූ තනමල්විල ගඟේ ආය සහ අලුත්ගොඩ නිවාස දෙකක වැඩ නිම කර ඇත්තේ රජයේ වන්දි යටතේ. වන්දි ලබා දී තම පවුල් සඳහා ශක්තියක් වීම පිළිබඳ එම නිවාස හිමිකරුවන් මෙලෙස රජයට සිය ප්‍රසාදය පළ කළා. සුළුකුණාටුව තත්ත්වය යටතේ මගේගේ හානියටපත් වුණා. මේ ප්‍රශ්නේ මම තනමල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් කිව්වා අපදා සාහන සේවා නිලධාරීන්ට. එතුමන්ලා ඇවිල්ලා මේක බැලුවා. ඊට පස්සේ අනතුරුව තනමල්ල ප්‍රාදේශීය ලේකම්තුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම කටයුත්ත මට සිදුවර දුන්නා. රජයේ යටතේ දෙන ආධාර මුදල් ලබා දීමෙන් අනතුරුව ඉතා ඉක්මනින් මාසයක් කලද මම ඒක නිම කරලා දී. මේ වහලට ගහක් කඩම් වැටුණා. අපි හිතුවේ නැහැ ඇත්තටම රජයේ මගින් මෙහෙම ලක්ෂ 5ක් අපිට පාස් වෙයි කියලා. ඇත්තටම ගොඩක් පින් ගොඩක් ස්තුතියි රජයේ සියලු දෙනාට. තනමල්විල බෝදාගම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 10ක් සඳහා රජයේ ඉඩම් සහ විදුලිය ජලය ඇතුළු යටිතල පහසුකම් රැසක් ලබා දීම යටතේ ඉදිකෙරෙන නිවාසවල ඉදිකිරීම අවසන් අධීරයේ පවතිනවා. නිවාස හිමියන්ගේ ශ්‍රමදායකත්වයෙන් සහ තනමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු කෙරෙන්නේ. එක් නිවසක් සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 30ක්. නිවාස 10ක් අගෝස්තු මාසයේ වන විට ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. රජයෙන් අපි මේ හැම නිවාස හිමි පුද්ගලයෙකුටම පර්චස් 20කට හෝ ඊට ආසන්න භූමි ප්‍රමාණයක් රජයෙන් ලබා දෙනවා. සහනාධාර 150 දායකත්වය යටතේ විදුලි ආධාර ලබා දීලා විදුලි සම්පාදනය ගන්න කටයුතු කරනවා. ජල සම්පාදන මණ්ඩලය හරහා ජලය ලබා දීමේ කටයුතුත් සම්බන්ධීකරණය කරලා තියෙනවා. අපි අන්ත අසරණ දුප්පත් මිනිස්සයෝ ඇත්තටම මහත්යා කරන්නේ කුඩි රස්සාව. ඒ වගේම අපිට නිවසක් හදාගන්න පුළුවන් වත්කමක් නැහැ. මේක අපිට ගොඩාක්ම වටිනවා. වටින සම්පතක්. ඇත්තෙම සතුටුයි මගේම ගයක් කියලා ගයක් මට ලැබෙනවා වහලක් ගහන තියනවා කියලා ලැබෙලා දැනෙනකොට ගොඩාක්ම සතුටුයි මට. තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ නිම කර සහ ආරම්භ කර තිබෙන මෙම අඛණ්ඩ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ අදහස් දක්වන තනමල්විල ප්‍රාදේශීය ලේකම් අපිට සතුටුදායකම කාරණය නිලධාරීන්ට සේවාව තමන්ගේ රාජකාරී කටයුතු පහසු වෙන්නට අපි මේ ඉන්න තෙමහල් ගොඩනැගිල්ල විවෘත කරන්න යෙදුණා. භාණ්ඩාගාරයෙන් ලැබෙන විමත් දෙකත වෙනත් අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ප්‍රතිපාදන මත අපි මේ අවුරුද්දේ මේ වන විට මිලියන 56කට ආසන්න මුදලකට විවිධ ව්‍යාපෘති සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන මත ගිවිසුම් ගත වෙලා ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතිනවා.